ඉතින් යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුසාන්දියේ තියෙන ලක්දිව් රෙස්ටුරන්ට් එකට. ඉතින් ඇත්තටම කියනවා නම් තියෙනවා එළවලු කෑම තියෙනවා, බිත්තර කෑම තියෙනවා. අපි කෑම ලිස්ට් එක ගත්තොත් මාළු කෑම තියෙනවා, වැව් මාළු කෑම තියෙනවා, ඉස්සර කෑම තියෙනවා. දැල්ලෝ කෑම තියෙනවා, පෝක් කෑම තියෙනවා, බීෆ් කෑම තියෙනවා. කෑම වර්ග ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මේක දැක්කමත් කන්න ආස හිතෙන විදිහට තමයි තියෙන්නේ. කොළ තියෙනවා, ඇම්බරැල්ල තියෙනවා, ඊට අමතරව ඊට පස්සේ දෙල් තියෙනවා, පරිප්පු තියෙනවා. හැමෝම කන එකනේ පරිප්පුව නේද? පරිප්පු හැමතැනම තියෙනවනේ. පරිප්පුත් තියෙනවා. ඉතින් ගෙදරදීත් කනවා හොඳයි. ඇඹුල් දියලුත් තියෙනවා මෙතන. ඇඹුල් දියල් මේක දාලා නැහැ නේ. ඒ දාලා නැතුණා මෙතන තිබෙන ඇඹුල් දියල්. කො මයික් එක. මයික් එක කන්නවනේ ඉතින් දාලා තියෙන්නේ බං. මේ හරි මේ වැඩි කතා නැතුව කන්න යම. මොනවද ඔබට ඕනේ? මට දාන්න ඕනේ පෝක් එකක් කන්න මම. පෝක්. හරි. එහෙනම් පෝක් එකයි. පෝක් එකයි. ඔව්. මං කනවා බීෆ්. බීෆ් එක පෝක් එකයි දාමු. නැත්නම් ඉස්සරහන් කොහමත් කනවනේ මචං. අපි අද try කරමු බීෆ් එකයි. වන්නම් කෑම ඊට කලින් ඇත්තටම මේ මට පොඩ්ඩක් කතාන්නේ. මේ මෙහෙමයි දැන් අපි මේ ඔය මේ වරෙන් මොකද දාන එක අර කසියට කතා කරලා දාන්නකෝ. ඕන එකක් හරි මම කියන්නේ මේකයි. කියන්නේ මෙච්චර කාලෙකට කාලා නැති ගන්න මචං මම බීෆ් කාලා නැහැ. ඔව්. ඇත්තටම කාලා. කාලා නැහැ. මමද බීෆ් දානවා. බීෆ් දානවා. ඔව්. ඔය දාගනි පෝක් එක. පෝක් එක කොහොමද කරන්නේ නැත්නම් දැල්ලෝ දාගනි. දැන් මට උස්නයි බං. නයි. ඉරාට. ඔව්. පෝක් කනවා. මම පෝක් එකක් කනවා. එහෙනම් පෝක් එකකුයි බීෆ් එක දාන්න අපි බලමු ඒ කැම දෙකේ කොහොමද ඒ දෙක හැදෙන්නේ. ඊට පස්සේ ටිකාන රටුනාම අපි ක්ලෝස් අප් ටිකක් බලමු. හරි.